විද්‍යාවටත් වඩා වේගයෙන් ලෝකය වෙනස් වෙද්දී මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කරන රහස්‍ය තොරතුරු සොයා යන ඔබේ ප්‍රියතම නාලිකාව විශ්වලෝකීය ප්ලස්. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මේ සතියේ නිකුත් වුණු අලුත්ම වාර්තාවල තියෙන දේවල් ගැනයි. ඒ සිරමැදිරිය ඇතුලේ ඇත්තටම මොකද වුනේ? ජනාධිපතිවරු, කුමාරවරු සහ ලෝකයේ ධනවත්ම මිනිස්සු එකම ලිපි ගොනුවක රහස් නාමලේඛනයකට ඇතුළත් වුණේ කොහොමද? 2026 පෙබරවාරි මාසයේ නිකුත් වුණු මේ එප්ස්ටයින් වාර්තා නිසා මුළු ලෝකයේම අද කලබල වෙලා පිටු මිලියන 3ක රහස්, දහස් ගණනක් වීඩියෝ සහ ලක්ෂයකට අධික ඡායාරූප වසර ගණනාවක් තිස්සේ ඇමරිකානු රජය රහසක් ලෙස තබාගත් ඉප්ස්ටයින් ෆයිල්ස් දැන් මුළුමනින්ම ලෝකයේ හමුවේ විවෘත වී අවසන්. වීඩියෝව අවසාන වෙනකම් බලන්න. මොකද මේ රහස් දැනගත්තොත් ඔබ පුදුම වේවි. ආයුබෝවන් යාළුවනේ. අද අපි මේ කතා කරන මහා හෙළිදරව්වේ ප්‍රධාන චරිතය වෙන්නේ ජෙෆ්රි එප්ස්ටයින්. කවුද මේ අద్භූත මිනිසා? 1953 ජනවාරි 20 වෙනිදා නිව්යෝර්ක්හි උපත ලබන මොහු විශ්වවිද්‍යාල උපාධියක් පවා නොමැතිව ගුරුවරයෙකු ලෙස සේවය කර පසුව මූල්‍ය ලෝකයේ ප්‍රකෝටිපතියෙකුණ කෙනෙක්. ඔහු ලෝකයේ ප්‍රබලයන් සමග සමීප සම්බන්ධතා පැවැත්තුවා. නමුත් ඔහුගේ සැබෑ මුහුණුවර වුණේ ළමා ලිංගික අපයෝජන සහ මිනිස් ජාවරම් ජාලයක් මෙහෙයවීමයි. 2026 ජනවාරි 30 වෙනිදා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එප්ස්ටයින් ෆයිල්ස් ට්‍රාන්ස්පරන්සි ඇක්ට් යටතේ මේ සියලු රහස්‍ය ලේඛන ප්‍රසිද්ධ කළා. දැන් අපි බලමු මේ වාර්තාවල තියෙන තිගැස්සෙන කාරණු පහ මොනවද කියලා. පළවෙනි සහ වැදගත්ම දේ තමයි එප්ස්ටයින්ගේ මරණය. 2019 අගෝස්තු මාසයේදී ඔහු සිරගෙදරේදී සියදිවි නසාගත් බව රජය නිල වශයෙන් ප්‍රකාශ කළා. නමුත් මේ සතියේ නිකුත් වුණු අලුත් වීඩියෝ දර්ශනවල තියෙන්නේ වෙනස්ම කතාවක්. එප්ස්ටයින් මියගිය රාත්‍රියේදී ඔහුගේ සිරමැදිරිය පැත්තට තැඹිලි පැහැති හැඩයක් ඇති පුද්ගලයෙකු හෝ යම් දියක් ගමන් කරන අයුරු CCTV වල සටහන් වී තිබෙනවා. මීට පෙර රජය කිව්වේ එදා රෑ කැමරා වැඩ කළේ නැහැ කියලයි. එහෙනම් මේ දර්ශන මෙච්චර කාලයක් හැංගුවේ ඇයි? එප්ස්ටයින් ඇත්තදම සියදිවි නසාගත්තද නැත්නම් ඔහුව නිහව කළාද කියන ප්‍රශ්නය මේ ලිපිගුණු නිසා නැවතත් කරලියට ඇවිත්. දෙවෙනි කරුණ තමයි මෙහි සඳහන් වන බලවත් නම්. මේ ලිපිගුණුවල ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිල් ක්ලින්ටන්ගේ නම් දහස් වාරයක් සඳහන් වෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය ඇන්ඩ්‍රූ කුමාරුව සහ එප්ස්ටයින් අතර තිබුණු සමීප සම්බන්ධතාවයේ ඔප්පු කරන අලුත් ඡායාරූප රැසක් මෙහි තිබෙනවා. විශේෂම දේ තමයි ලෝකීය ධනවත්ම මිනිසු වන ඉලෝන් මස්ක් සහ එප්ස්ටයින් අතර 2012 කාලේ හුමුහුණු ඊමේල් කිහිපයක් මෙහි තිබීම. මස්ක් පවසන්නේ තමන් කිසිම විටක එප්ස්ටයින්ගේ පෞද්ගලික ද්වීපයට නොගිය බවයි. නමුත් මේ ඊමේල් මගින් පෙනී යන්නේ එප්ස්ටයින් ඉතා දැඩි ලෙස මස්ක්ව තමන් ජාලයට සම්බන්ධ කරගනිට උත්සාහ කර ඇති බවයි. තුන්වෙනි කරුණ ඉතාමත් කනගාඩුදායකයි. මේ ලිපිගුණු නිකුත් කිරීමේදී ඇමරිකානු රජය අතින් ලොකු වැරද්දක් වෙලා තිබෙනවා. නීතියට අනුව වින්දිතයන් එහෙනත්තම් වික්ටිම්ස්ගේ නම් සහ මුහුණ වසා ප්‍රසිද්ධ කළ යුතු වුණත් බොහෝ ලේඛනවල ඒවා එලෙස තිබී තිබෙනවා. මේ නිසා අපයෝජනයට ලක්වනු කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය දැඩි අනතුරක වැටලා තිබෙනවා. මේ හේතුව නිසා පසුගිය දින කිහිපය තුළ එම ලිපිගුණු නැවත ඉවත් කර නිවැරදි කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුවට සිදු වෙලා තිබෙනවා. මෙය හිතාමතා කළ දේද නැත්නම් නිසලකිල්ලද කියන එකත් දැන් ලොකු විවාදයකට තුඩු දීලා තිබෙනවා. හතරවෙනි කරුණ තමයි මේකේ බලපෑම ඇමරිකාවට විතරක් සීමා නොවීම. බ්‍රිතාන්‍ය හිටපු තානාපති පීටර් මෙන්ඩල්සන් සම්බන්ධ අලුත් තොරතුරු නිසා එංගලන්තයේ ලොකු දේශපාලන කලබලයක් ඇති වෙලා. ඔහු රජයේ රහස්‍ය තොරතුරු එප්ස්ටයින්ට ලබා දුන්න බවට චෝදනා එල්ල වෙනවා. ප්‍රංශයේ හිටපු අමාත්‍යවරයෙකුණු ජැක් ලෑන්ඩ්ගේ නමත් මේ ලිපිගුණවල ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා. මේන් පෙනී යන්නේ එප්ස්ටයින් සතුනේ ලෝකයම පාලනය කළ හැකි මට්ටමේ ඉතාමත් සංකීර්ණ සහ භයානක බලජාලයක් බවයි. යාළුවනේ, මේ පිටු මිලියන 3ක තොරතුරු කියවන්න තව මාස ගණනක් යාවි. නමුත් දැනට අනාවරණය වෙලා තියෙන දේවලින් පැහැදිලි වෙන්නේ එක දෙයයි. ඒ තමයි බලය සහ මුදල තියෙන අයට නීතියට ඉහළින් යන්න යම් කාලයක් පුරවන් වුණත් කවදා හරි ඇට්ට එළිය රෙනවා කියන එක. ඔබ හිතන්නේ මොකක්ද? එප්ස්ටයින් ඇත්තටම සියදිවි නසාගත්තද නැත්නම් මේ සියලු ප්‍රභිවරු බේරගැනීම සඳහා ඔහුව මරා දැම්මද? ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මෙවැනිම විස්මය සහ ගවේෂණාත්මක තොරතුරු දැනගන්න අපේ විශ්වලෝකීය ප්ලස් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්‍රියාත්මක කර තබා ගන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු ඔබේ මිතුරන්ටත් දැනගන්න වීඩියෝව ෂෙයා කරන්න.
තවත් මෙවැනිම කුතුහලයේ පිරි වීඩියෝ එකකින් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.